සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනී කිරීම සමග එක්සිත් වෙමු. ශුද්ධ බයිබලයට අනුව තම නැන්දම්මා වන නායොමි සමග බෙත්ලෙහෙමට පැමිණ සිටි රූත් විදේශියෙක්, වැන්දබුවක් සහ දුප්පත් ස්ත්‍රියක් වුණා. එවැනි අයෙකු බොහෝ විට අද කාලේ නම් සමාජයෙන් කොන්වි අනාගතය ගැන කිසි බලාපොරොත්තුවක් නැතුව සිටින්නක් වනු ඇති. එසේ වුණත් රූත් තම මියගිය ස්වාමි පුරුෂයාගේ ඥාතියෙකුගේ කරුණාව ලැබුවා. ඔහු ධනවත් මිනිසෙක් වුණු අතර ගොයම් කපන්නන් පසුපස ගොස් කරල් නැහිඳීමට රූත් අවසරගෙන තිබුණු කෙත්වල අයිතිකරුද වුණා. ඔහුගේ කරුණාවට ප්‍රතිචාර ලෙස රූත්ගේ කතාව 2:10 වෙනි පදයේ රූත් ඇසුවේ විදේශී වූ මා සලකන ලෙස ඔබ ඉදිරිහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක් නිසාද යනුවෙනුයි. රූට්ට සැලකූ යහපත් මිනිසා වන බෝවස් ඇයට අවංකව උත්තර දුන්නා. ඇයගේ නැන්දම්මා වන නායොමිට ඇය කළා වූ යහපත් ක්‍රියා ගැනත් ඇය තම දේශය අත්හැර නායොමිගේ දෙවියන් වහන්සේ අනුගමනය කිරීමට කළ තීරණය ගැනත් ඔහු අසා තිබුණා. 12 වෙනි පදයට අනුව ඔහු කීවේ ස්වාමීන් වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂාවේ සිටින්නට ආවා වූ නුඹට උන්වහන්සේගේ සම්පූර්ණ විපාකය ලැබේවා යනුවෙනුයි. පසුව ඇයගේ ඥාති මිදුම්කරු ලෙස බෝවස් රූත්ව විවාහ කරගත් විට ඔහු ඇයගේ ආරක්ෂකයාද ඔහු කිව් ලෙසම ස්වාමීන් වහන්සේ ඇයට දුන් විපාකයේ කොටසක්ද බවට පත් වුණා. ඔවුන්ට උපන් පුත්‍රයා වූ ඕබෙද් ක්‍රිස්තුස් වහන්සේගේ පරම්පරාව හඳුන්වනු ලබන දාවිත් රජුගේ සීයා බවට පත් වුණා. රූත් මෙන් අපත් විදේශියන්ව දෙවියන් වහන්සේගෙන් ඈත්ව සිටියා. අප කොයිතරම් නුසුදුසු වුණත් දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන්නට තෝරාගත්තේ ඇයිද කියා අප සිතන්නට පුළුවන්. පිළිතුර ඇත්තේ අප තුළ නොව උන්වහන්සේ තුලයි. රෝම 5:8 වෙනි පදයේ කියන්නේ දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේ මරණය විඳීමෙන් යනුවෙනුයි. ක්‍රිස්තුස් වහන්සේ අපගේ මිදුම් කරුවා නොයි. අප ගැලවීම පිණිස උන්වහන්සේ වෙත පැමිණෙන විට අප සිටින්නේ උන්වහන්සේගේ ආරක්ෂාවේ පියාපත් යටතේයි. අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේ අපට අයිති නැති ප්‍රේමයක් අපට දෙන විට අපගේ සිතෙහි ඇතිවිය යුතු ප්‍රතිචාරය නම් ගුණවන්තකමයි. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපට ප්‍රේම කරන්නේ ඇයිදයි අපි නොදනිමු. ඒ ගැන අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඔබ වහන්සේට නමස්කාර වේවා. ආමෙන්.